මොනවාද මේ වේ ප්‍රෝටීන් කියන්නේ? ඔය වේ ප්‍රෝටීන් කියන එක ජිම් යනවා නම් අනිවාර්යෙන් ගන්න ඕනේ. ඉතින් ප්‍රෝටීන් කියන එක අපිට ජිම් යන කෙනෙක්ට මසල් බිල්ඩ් කරන්න අනිවාර්යෙන් ඕන රිකවරි වලට. ඉතින් ඔයාගේ ඩේලි ප්‍රෝටීන් ඉන්ටේක් එක කම්ප්ලීට් කරගන්න ඔයාට මීල් වලින් පුළුවන්. චිකන්, එග්ස්, ෆිෂ් ඔය වගේ හොඳ ප්‍රෝටීන් සෝස් තියෙනවා මීල් වල. ඉතින් ඒ වගේ දෙයකින් ඔයාට ඒක කරගන්න බැරි නම් විතරක් ඒ කියන්නේ ඔයා කොහේ හරි ජොබ් වර්ක් කරනවා නම් ඔයාට කෑම හදාගන්න විදියක් නැත්නම් වේ ප්‍රෝටීන් එක ඔයාගේ ප්‍රෝටීන් ඉන්ටේක් එක කම්ප්ලීට් කරගන්න ගත්තයි කියලා ප්‍රශ්නයක් නැහැ. ඉතින් සාමාන්‍යයෙන් ඔය වේ ප්‍රෝටීන් එක ගත්තොත් එහෙම කැලරි 120ක ප්‍රෝටීන් ග්‍රෑම් 25ක් වගේ ප්‍රමාණයක් තියෙන ගොඩක් ඒවල. අපි weight gain එකක් ගත්තොත් එහෙම ඒකේ සාමාන්‍යයෙන් ප්‍රෝටීන් ග්‍රෑම් 25ක් විතර ගන්න අපිට කැලරි 500 600ක් විතර ගන්න වෙනවා. ඉතින් ඒකයි weight gain එකක් ගත්තාම ඒක මහත් වෙන්නේ ලොකු කැලරි ප්‍රමාණයක් ගන්න හින්දා අපි ලීන් මසල් බිල්ඩ් වලට තමයි වේ ප්‍රෝටීන් ගන්න. ඒකේ තියෙන්නේ අඩු කැලරි ප්‍රමාණයක්, වැඩි ප්‍රෝටීන් ප්‍රමාණයක්. ඒකින්ද ලීන් මසල් බිල්ඩ් කරන්න ඉන්න කෙනෙක් නම් ඔයා වේ ප්‍රෝටීන් එකක් ගත්තයි කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාගේ දවසේ ප්‍රෝටීන් ඉන්ටේක් එක කම්ප්ලීට් කරගන්න මදි වෙන ප්‍රමාණය අපිට ඕක ස්කූප් එකක් හරි දෙකක් හරි දවසට ගන්න පුළුවන්. ස්කූප් දෙකක් ගන්නව නම් එකක් අනිවාර්යෙන් ඔයා වර්ක්අවුට් එක ඉවරෙච්ච ගාම ගන්න. ඔයාට ඒක කූල් වතුරෙන් ගන්න පුළුවන්, නෝමල් වතුරෙන් ගන්න පුළුවන්. ඔයාට රහට ඕන නම් ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් දාලා ගත්තයි කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම අනිත් ස්කූප් එක ඔයා දවසේ කැමති වෙලාවක බලලා ගන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයා සප්ලිමන්ට් එකක් පර්චේස් කරනවා නම් ඔයාට ඒක ජීවක pharmacy.lk එකකින් පර්චේස් කරන්න පුළුවන්.